ආයිබෝවන් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මිස් සුපුනි සුගතදාස. මිස් සුපුනි කියන්නේ ඇසෝසියේට් ඩිරෙක්ටර් UE කැම්පස් එකේ නෙදර්ලන්ඩ් කියන කන්ට්‍රි එක තමයි අද රෙප්‍රසන්ට් කරන්නේ. University of Applied Sciences Europe කියන මේ යුනිවර්සිටි එක. So අපිට ළඟදී නම් ගොඩක් එන්ක්වයරිස් එනවා නෙදර්ලන්ඩ් කියන කන්ට්‍රි එකට. මොකද යුරෝප් කන්ට්‍රි එක ගොඩක් ෆේමස් වෙලා තියෙනවා දැන් ස්ටඩි ඩෙස්ටිනේෂන් එකක් විදිහට. So මිස් සුපුනි නෙදර්ලන්ඩ් කියන කන්ට්‍රි එක ඇයි මෙච්චර ප්‍රසිද්ධ අපේ ස්ටුඩන්ට්ස් අතර? සාර එක අතින් ගත්තාම එක යුරෝප් කන්ට්‍රි එකක්. අනිත් එක ලංකාවේ ළමයිට ගොඩක් ඔපචුනිටිස් හැදලා තියෙනවා නෙදර්ලන්ඩ් කියන කන්ට්‍රි එකත් එක්ක. සාමාන්‍යයෙන් ගොඩක් ළමයි බලන ඉන්ඩිපෙන්ඩන්ස්ලත් එක්ක යන්න, ගොඩක් ළමයි බලන ඇෆෝඩබල් ටියුෂන් ෆී එකක්. ඒත් එක්කම මේ කන්ට්‍රි එක ඇවිල්ලා බිස්නස් හබ් එකක් ගත්තාම ගොඩක් මේජර්, ඒ කියන්නේ ගොඩක් අර ලොකු කම්පැනි ලයික් eBay, booking.lk, Tesla මෙන්න මේ වගේ කම්පැනිස් වල හෙඩ්ක්වාටර්ස් පිටලා තියෙනවා මේ රටේ. ඒත් එක්කම ජොබ් ඔපචුනිටිස්, part time job opportunities, ඒ වගේම සමහර ළමයි post study work permit එකේ response එකක් නැතුව එයාට වැඩ කරන්න පුළුවන් chances තියෙනවා. ඉතින් අනිත් එක තමයි තමන්ගේ own business එකක් start up කරගන්න පුළුවන් මේ country එක ඇතුළත. හරිම peaceful country එකක්. මේජම පොයින්ට් එක තමයි මේක ඇවිල්ලා 99% ඒ කට්ටිය ඩච් කට්ටිය කතා කරන්නේ ඉංග්‍රීසි වලින්. මේක ඩච් කන්ට්‍රි එකක් වුණා. ඉතින් ළමයිට එන්වයරන්මන්ට් එක ඇවිල්ලා එයාට අර සේෆ් ඒ වගේම තමන්ගේ හෝම් ෆීලිං එකක් තියෙනවා. ඉතින් ගොඩක් ළමයි දැන් ඇට්‍රැක්ටිව් නෙදර්ලන්ඩ් කන්ට්‍රි එකට. මොකද මේ ෆ්‍රෙන්ඩ්ලි මිනිස්සු, ඒකට ලැන්ග්වේජ් බැරියර්ස් එකක් නැහැ. මේ කියන රීසන්ස් ඉන්න ගොඩක්. අනිවාර්යයෙන් ගොඩක් වටිනා ඇඩ්වයිස් එකක්. එතකොට මේ University of Applied Sciences of Europe ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි එකෙන් මොන වගේ ප්‍රෝග්‍රෑම්ස්ද, කොහොමද ඔයගොල්ලන් ඉන්ඩස්ට්‍රි එකට ඉස්සරහට ග්‍රැජුවේට්ස්ලා කේටර් කරන්න අදහස් කරන්නේ? අපේ දැනට අපි ෆෝකස් කරලා තියෙන බිස්නස්. මොකද මේක වෙලා බිස්නස් හබ් එකක් නේද? එතකොට ජොබ් ඔපචුනිටිස් අපිට ගොඩාක් තියෙනවා මේ බිස්නස් ෆීල්ඩ් එකේ. අපි දැනට BBA ප්‍රෝග්‍රෑම් එක රන් කරනවා ලංකාවේ ළමයින්ට. ඒ වගේම අපේ MSc බිස්නස් මේනේජ්මන්ට් ප්‍රෝග්‍රෑම් එක කරනවා. මේකත් 1 year. ලොකු කාලයක් ළමයින්ට රන් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ස්ටඩි පීරියඩ් එකේ. after education එයාලට යන්න පුළුවන් post study work permit එකකට orientation year කියලා තමයි අපි කතා කරන්නේ. ඉතින් ඔපචුනිටිස් ගොඩක් හැදලා තියෙනවා බිස්නස් ෆීල්ඩ් වල නිසා අපි මේ ප්‍රෝග්‍රෑම්ස් තමයි දැනට රන් වෙන්නේ. right. So international students ලා ගොඩක් වෙලාවට අහන question එකක් තමයි scholarships ගැන. අපිට මොනවද scholarship offers තියෙන යුනිවර්සිටි එකෙන් offer කරන්න පුළුවන්? අපේ දැනට ලංකාවේ ළමයිට ස්පෙෂල් ස්කෝලර්ෂිප් එකක් යනවා. 40% ස්කෝලර්ෂිප් එකක් යනවා. බැචලර් ස්ටුඩන්ට් normally cost එක යුරෝ 12000ක් වගේ තමයි යන්නේ. හැබැයි මේක රිඩියුස් වෙනවා 7500 වෙනකම්. මේක ලොකු බෙනිෆිට් එකක් ලංකාවේ ළමයින්ට. අපි මේක රන් කරනවා 2026 සැප්තැම්බර් ඉන්ටේක් එක වෙනකම්. ඒ වගේම මාස්ටර්ස් ස්ටුඩන්ට් අපි 130ක ස්කෝලර්ෂිප් එකක් යනවා. මම හිතන්නේ ලොකුම ස්කෝලර්ෂිප් එක රටක් විදිහට අපිට හම්බෙලා. අනිත් රටවලට එච්චර ලොකු ස්කෝලර්ෂිප් එකක් නැහැ. ඉතින් මේ තමයි අපේ තියෙන ස්කෝලර්ෂිප්. ඔව්. ඉතින් යුරෝප් කන්ට්‍රි එකකට ස්ටඩි කරන්න බලන් ඉන්න ගොඩක් ස්ටුඩන්ට්ස්ලා දන්න බෙනිෆිට් එක තමයි මේක ෂෙනගන් කන්ට්‍රි එකක්. ඒ නිසා අපිට රටවල් 29කට වඩා ට්‍රැවල් කරන්න chance එකක් හම්බ වෙනවා. ඒ වගේම නෙදර්ලන්ඩ් වගේ කන්ට්‍රි එකක ස්ටඩි කරොත් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට ලැබෙන බෙනිෆිට්ස් මොනවද? බෙනිෆිට්ස් ඇවිල්ලා ගොඩක් තියෙනවා. ගොඩක් ළමයි දැන් බලන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩිපෙන්ඩන්ට් එකයි යන්න පුළුවන්. එතකොට මේක ෂෙනගන් කන්ට්‍රි එකක්. අවුරුදු 5කින් පස්සේ PR වලට ඇප්ලයි කරන්න පුළුවන්. සිටිසන්ෂිප් possibilities තියෙනවා. EU blue card එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම සෙටල් වෙන්න හොඳම කන්ට්‍රි එකක්. ගොඩක් වෙලාවට අර අපි happiest කන්ට්‍රි එකක් කැටගරියට තමයි මේක යන්නේ. ඉතින් ළමයට එඩියුකේෂන් ගත්තාම දැන් ඩච් එඩියුකේෂන් සිස්ටම් එක තියෙනවා හයි රෑන්කින් වල. ඉතින් නෙදර්ලන්ඩ් එඩියුකේෂන් සිස්ටම් එක ඇවිල්ලා ගොඩක් හයි රෑන්කින් එඩියුකේෂන් සිස්ටම් එකක්. ඉතින් ඕනම රටක ජොබ් එකකට යන හොඳ සැලරි එකක් ගන්න මේ එඩියුකේෂන් පාර්ට් එක හරි වටිනවා ළමයින්ට. ඔව් ගොඩක් හොඳයි. එතකොට මෙතනදී කොහොමද ස්ටුඩන්ට් කෙනෙක් ඇප්ලයි කරන්නේ? මොකද දැන් ස්ටුඩන්ට්ස්ලාට ප්‍රශ්නයක් එන්න පුළුවන් නෙදර්ලන්ඩ් කන්ට්‍රි එකට යන්න ඕන UE එකට ඇප්ලයි කරන්න ඕනේ. හැබැයි මම කොහොමද මේක පටන් ගන්න කියන්නේ? හරිම සරල ප්‍රශ්නයක්. අපිත් එක්ක අද ඉන්නේ සාරා ස්කයිගේට් එක අපේ ප්‍රයිම් පාර්ට්නර් කෙනෙක්. ඉතින් ගොඩක් ට්‍රස්ටඩ් පාර්ට්නර් කෙනෙක් අපේ යුනිවර්සිටි එක ගත්තම ගොඩක් කලින් අපිත් එක්ක වැඩ කරන. ඔයාලට ඕනම ප්‍රශ්නයකට ඇවිල්ලා සාරාව හම්බෙන්නේ ස්කයිගේට් එකේ ටීම් එකේ ඉන්නවට ඕනම වෙලාවක සපෝට් කරන්න. වීසා ප්‍රොසෙස් ගැන කතා කරොත් හරිම සිම්පල් වීසා ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මම යුනිවර්සිටි රෙප්‍රසන්ටේටිව් හැටියට මම ඔයාලට ඕනම වෙලාවක සපෝට් කරනවා ස්කයිගේට් ටීම් එකත් එක්ක. එන්න ඇවිල්ලා හම්බ වෙන්න අදම දැනගන්න ලොකු ප්‍රොසෙස් එකක් නෑ. ඔයාලට ඊසියෙන් හරිම ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එක හරිම අඩුවෙන් ඒක නැති තරම්ම. ඉතින් ඒ ඔක්කොම ඇඩ්වයිස් ටික වලට මේ සාරගෙන් ගන්න පුළුවන් ප්‍රොපර් ගයිඩන්ස් එකක්. thank you සුපුනි. ගොඩක් ඉම්පෝටන්ට්ම නිවුස් එක තමයි ඔයා නෙදර්ලන්ඩ්ස් UE කැම්පස් එකට යන්න ප්ලෑන් කරනවා නම්
දැනටමත් ඔබ පරක්කු නැහැ සෙප්ටෙම්බර් 2026 ඉන්ටේක් එකට නෙදර්ලන්ඩ් ඉන්න පුළුවන්. මං හිතනවා නෙදර්ලන්ඩ්ස් ගැන ගොඩක් ඉන්ෆර්මේෂන් ඔයගලන්ට දැන් මිස් සුපුලිගෙන් හම්බෙලා ඇති. ඉතින් ඉස්සරහටත් නෙදර්ලන්ඩ් වලට UE කැම්පස් එකට ඇප්ලයි කරන්න ප්ලෑන් කරන් ඉන්නවා නම් ස්කයිගේට් එකට අමතන්න. සුපුනි අපි දැන් පොඩ්කාස්ට් එක එන් කරන්න යන්නේ ඔයාට ළමයින්ට ස්ටුඩන්ට්ස්ලට කියන්න මොනවා හරි විශේෂ මෙසේජ් එකක් තියෙනවා. ඇත්තටම මම ශ්‍රී ලංකා නැෂනල් ඉතින් මම කැමති ගොඩක් ලංකාවේ ළමයි දකින්න නෙදර්ලන්ඩ් වල. මොකද මේක හරියම හොඳ ඔපචුනිටි එකක් ලංකාවේ ළමයිට. මොකද බහුතරයක් මම දකින්නේ වෙන රටවල ළමයි. ඉතින් මේ හයි ස්කෝලර්ෂිප් එකක් දීලා හොඳ කන්ට්‍රි එකක අඩු වීසා ප්‍රොසෙස් එකක් එක්ක අඩු ෆයිනෑන්ෂල් රික්වයර්මන්ට් එකක් යන්න තියෙන ඔපචුනිටි එක ඉක්මනට ගන්න. මොකද හේතුව මේ කන්ට්‍රි එක ගැන අවයර්නස් එක තාම අඩුයි ලංකාවේ කට්ටියට. ඉතින් දැන් යන ඇප්ලයි කරන ළමයින්ට වීසා ගන්න chance එක තියෙනවා 99.9%ක්ම. ඉතින් ඔයාලගේ ප්‍රොෆයිල්ස් හොඳට එලිජිබල් නම් අපිට රික්වයර්මන්ට් වලට මැච් වෙනවා නම් ඉතින් මේ ඔපචුනිටි එක නැති කරගන්න එපා. අද මේ ස්කයිගේට් ටීම් එක කනෙක්ට් වෙලා ඔයාලගේ ડોකියුමන්ට්ස් බාර දෙන ප්‍රොසෙස් එක පටන් ගන්න. ඔව් ඒ කියන ඉන්ෆර්මේෂන් එකට මම තව ඇඩ් කරන්නම්. මොකද නෙදර්ලන්ඩ්ස් වල තාම 100%ටත් අඩු ප්‍රමාණයක තමයි ශ්‍රී ලංකන් ස්ටුඩන්ට්ස්ලා ඉන්නේ. ඉතින් මේ chance එක මිස් කරගන්න එපා. හොඳ quality education එකක් ඩච් කන්ට්‍රි එකක් වුණත් English speaking program එකක් study කරලා graduate වෙන්න පුළුවන්. ඉතින් ඒ information එක අපි අද අපේ podcast session එක end කරනවා. Thank you.